දී ඇති වෘත්තයේ කේන්ද්‍රය O වේ. තවද ABCD සමාන්තරාශ්‍රයක්ද AOBEF සරල රේඛාවක්ද වේ. පහත රූපයේ තොරතුරු අනුව DEF හි විශාලත්වය සොයන්න. හරි. මං දීලා තියෙන රූපේ අඳගත්තා. මේක අපෙන් අහන්නේ DEF නේ. ඒ කියන්නේ මෙන්න මේ කෝණයක් තමයි අපෙන් අහන්නේ. අපි කොහොමද මේ ගාන හදන්නේ? අපි දන්නව නේද ත්‍රිකෝණ ක්‍රමයක් තියෙනව නේද? ත්‍රිකෝණයක පාදයක් දික් කරාට පස්සේ ඒ කෝණයේ අගය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවර සමානයි කියලා. අන්න එතකොට අපිට ගන්න පුළුවන් මේ කෝණේ එකතුව මෙන්න මෙතෙන්ට සමානයි කියලා. ඒ කියන්නේ අපි මේ කෝණ දෙක එකතුව දැනගත්තොත් මේ ගාන හදලා ඉවරයි නේද? හරි. අපිට මේ කෝණ දෙක එකතුව ගන්න පුළුවන්ද? බලමු. මේ කෝණයේ අගය නම් ගන්න පුළුවන් අංශක 90යි කියලා. මොකද හේතුව අර්ධ වෘත්තයේ ඇතුලේ නිර්මාණය වෙලා තියෙන කෝණය. ත්‍රිකෝණය. අන්න ඒකට අනුව අපිට ගන්න පුළුවන් එතන අංශක 90යි කියලා. අර්ධ වෘත්තයේ කෝණයක් නිසා. එතකොට අපි ඒකත් ලකුණු කරගමු. පොඩ්ඩක් ඇද වුණා. අර්ධ වෘත්තයේ කෝණ අනුව අපිට ගන්න පුළුවන් එතන අංශක 90යි කියලා. මෙන්න මෙතනගේ අපි කොහොමද ගන්නේ? මේ ගානේ දීලා තියෙනවා මෙන්න මේක සමාන්තරාශ්‍රයක් කියලා. ඒක සමාන්තරාශ්‍රයේ සම්මුඛ කෝණනේ. අන්න ඒවා සමානයිනේ. මතක නැත්තම් පොතෙන් බලන්න. අංශක 70යි. මතක නැත්තම් කරන්න තියෙන්නේ ඒ නියමය තියෙන ගැටලු ගොඩක් හදන එක තමයි මට හිතෙන විදිහට මතක නැත්තම් කරන්න හොඳම වැඩේ. මේ එතකොට තියරියක් විදිහට පාඩම් කරන්න ඕනේ නැහැ. මම කලින් කියලා තියෙනවා. එතකොට අදහස විතර පොළොවේ අපේ රැඳෙනවා ඔටෝමැටික්ලි. රයිට්. එතකොට මෙතන 70යි නම් මෙතනත් 70ක් වෙනවා. දැන් මෙතන 90යිනේ. 90යි 70යි එකතුව නේද අපි ඉස්සෙල්ලා මෙතනට දානවා කිව්වේ නම් 90යි 70යි එකතුව අංශක 160යි. දාන්න ඉවරයි.